මගේ මිත්‍රවරු සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා SR විශ්වයට. අද අප සූදානම් වන්නේ පෘථිවියේ ඉතිහාසය එහෙමත් නැත්නම් අපේම මානව වර්ගයාගේ අතීතය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කළ හැකි අතිශය අභිරහස් ගවේෂණයකටයි. ඔබ මොහොතකට නිදහසේ සිතන්න. අප පාසල් පොත්වලින් ඉගෙනගත් අප දන්නා ඉතිහාසයටත් බොහෝ එපිටින් එනම් මීට වසර දසදහස් ගණනකට පෙර අති දියුණු තාක්ෂණයක් සහ මහා බලයක් හිමි කරගත් මිනිස් වර්ගයක් මේ පොළවේ ජීවත් වූවා නම් අද අප ජීවත් වන මේ නවීන ලෝකයටත් වඩා දියුණු ඉංජිනේරු විද්‍යාවක් තාරකා විද්‍යාවක් ඕන් සතු වූවා නම් මහා සාගර පතුලේ වැළලී ගිය ඒ අසිරිමත් නගරය එනම් ඇට්ලාන්ටිස්හි සැබෑ කතාව අද අප හෙළිදරව් කරනවා. මේ හුදෙක් ප්‍රබන්ධයක් නොව භෞතික සාක්ෂි මත පදනම් වූ විද්‍යාත්මක ගවේෂණයක්. ඔබ මේ එකතු වී සිටින්නේ SR Universe Official YouTube නාලිකාව සමගයි. විශ්වයේ සහ මානව ඉතිහාසයේ කිසිවෙකු නුදුටු සැඟවුණු රහස් සොයා යන අපගේ මේ විශේෂ ගවේෂණයට ඔබව ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. මගේ මිත්‍රවරුනි, අපි මුලින්ම බලමු මේ මහා අභිරහස ආරම්භ වන්නේ කොතනින්ද කියා. ලෝකයේ පුරා විසිරී ඇති සමහර අద్භූත නටබුන් දෙස බලන විට අපේ ඉතිහාස පොත්වල සඳහන් කාලරාමුව ගැන අපට ඇතිවන්නේ විශාල ප්‍රශ්නාර්ථයක්. උදාහරණයක් ලෙස ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි ගුණුන් පඩාන් ගවේෂණය කර බලමු. බැලූ බැල්මට මෙය සාමාන්‍ය කන්දක් ලෙස පෙනුනත් භූවිද්‍යාඥයන් විසින් මෑතකදී කළ රේඩාර් පරීක්ෂණ වලින් හෙළිවුණේ මෙය ස්වභාවික කන්දක් නොව මිනිසුන් විසින් නිර්මාණය කළ දැවැන්ත පිරමීඩයක් බවයි. මෙහි යටින්ම ඇති ස්තර කාබන් කාල නිර්ණයට ලක් කළ විට ඒවා වසර 16,000කටත් වඩා සමහර විට වසර 27,000ක් තරම් පැරණි බව තහවුරු වුණා. ඉන්පසු දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ ඇති සක්සෙහුවාමන් නටබුන් දෙස බලන්න. ටොන් 100 ගණනක් බරති දැවැන්ත ගල් කුට්ටි කිසිදු සිමෙන්ති බදාමයක් නොමැතිව කොළයක්වත් රිංගවිය නොහැකි තරම් සූක්ෂමව එකිනෙකට සම්බන්ධ කර තිබෙනවා. මගේ මිත්‍රවරුනි, අප දන්නා සාම්ප්‍රදායික තඹ හෝ ලෝකද ආයුධ වලින් මෙවැනි විස්කමක් කිසිසේත්ම කළ නොහැකි. මේ ව්‍යුහයන්ගෙන් පැහැදිලිවම පෙනී යන්නේ අප දන්නා ශිෂ්ටාචාරවලට පෙර අතිශය දියුණු ඉංජිනේරු විද්‍යාවක් මේ පෘථිවියේ පැවති බවයි. දැන් අපි යමු වෙමු මේ කතාවේ ප්‍රබලතම ඓතිහාසික සාක්ෂිය දෙසට. ඇට්ලාන්ටිස් ගැන සඳහන් වන ප්‍රධානතම සහ පැරණිතම මූලාශ්‍රය අපට හමුවන්නේ ග්‍රීසියන්. ඒ ක්‍රිස්තු පූර්ව 360කට පමණ ජීවත් වූ ප්ලේටෝ නම් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයාගේ ලියවිලි හරහායි. ඔහු විසින් රචිත ටිමායස් සහ ක්‍රිටියස් යන සංවාද වාර්තා දෙකෙහි මේ ගැන ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. මෙහිදී ඔබ තේරුම් ගත යුතු වැදගත්ම කරුණක් තිබෙනවා. ප්ලේටෝ මෙය කිසිවිටකත් ප්‍රබන්ධයක් හෝ සුරංගනා කතාවක් ලෙස ඉදිරිපත් කළේ නැහැ. ඔහු මෙය හැඳින්වූයේ සත්‍ය ඉතිහාසයක් ලෙසයි. ප්ලේටෝ පවසන පරිදි ඔහුට මේ කතාව අසන්නට ලැබෙන්නේ ග්‍රීසියේ සිටි ප්‍රසිද්ධ නීති සම්පාදකයෙකු වූ සෝලොන්ගේ පරම්පරාවෙන්. සෝලොන් ක්‍රිස්තු පූර්ව 600 දී පමණ ඊජිප්තුවේ සයිස් නගරයට සංචාරය කරනවා. එහිදී ඔහුට මුණ ගැසෙන ඉතා පැරණි රහස් දන්නා ඊජිප්තු පූජකවරුන් පිරිසක් පෞරාණික ලියවිලි පෙන්වමින් මේ මහා ඇට්ලාන්ටිස් රාජධානිය ගැන සෝලොන්ට විස්තර කරනවා. ඊජිප්තු පූජකවරුන් සෝලොන්ට පැවසුවේ ඔබ ග්‍රීකයන් තවමත් ලදරුවන් වැනියයි. මන්ද ඔබ ඔබේ අතීතය ගැන කිසිවක් දන්නේ නැත කියයි. එසේනම් කුමක්ද මේ ඇට්ලාන්ටිස්? ප්ලේටෝගේ විස්තරයට අනුව ඇට්ලාන්ටිස් යනු ඇට්ලාන්ටික සාගරයේ හර්කියුලිස්ගේ කුඩුණු වලට වර්තමාන ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධියට ඔබ්බෙන් පිහිටි දැවන්ත දූපත් මහද්වීපයක්. එය අතිශයින්ම බලවත් මුළු ලෝකයම පාලනය කළ හැකි මට්ටමේ නාවික අධිරාජ්‍යයක්. ඔවුන් සතුව රන්, රිදී සහ ඔරිකැල්කම් නම් වූ අද්භූත දිලිසෙන ලෝහයක් තිබූ බව කියවෙනවා. නමුත් මේ මහා බලයත් සමගම ඔවුන් තුළ ඇති වූ අහංකාරය සහ කෑදරකම නිසා දෙවිවරුන් ඔවුන්ට දඬුවම් කළ බවයි ප්ලේටෝ පවසන්නේ. ප්ලේටෝගේ වචන වලින්ම කියනවා නම් අතිශය දරුණු භූමිකම්පා සහ මහා ගංවතුර තත්ත්වයක් ඇති වී එක රැයකින් සහ එක දවසකින් මේ මහා ඇට්ලාන්ටිස් දේශය සම්පූර්ණයෙන්ම මුහුදක යට වී ගියා. මගේ මිත්‍රවරුනි, මෙහි ඇති වඩාත්ම පුදුම සහගත කරුණ එය නොවේ. මේ විනාශය සිදු වූ කාලයයි. ප්ලේටෝට අනුව මෙය සිදු වී ඇත්තේ සෝලොන්ගේ කාලයට වසර 10,900කට පෙරයි.
එනම් අදින් වසර 11600කට පමණ පෙර කාලයකදී දශක කිහිපයකට පෙර නම් නවීන විද්‍යාඥයින් ප්ලේටෝගේ මේ වසර 11600 කතාවට hina වුණා. ඔවුන් පැවසුවේ ඒ කාලේ මිනිසුන් ගල් ගුහාවල ජීවත් වූ දඩයම්කරුවන් පමණයි කියයි. නමුත් මගේ මිත්‍රවරුනි 1990 ගණන්වලදී තුර්කියෙන් සොයාගත් ගොබෙක්ලි ටෙපේ නම් අති විශාල ගල් කණු සහිත පූජනීය නගරය ඒ සියලුම විද්‍යාත්මක මතවාද සුණු විසුණු කර දැමුවා. විද්‍යාඥයින් ගොබෙක්ලි ටෙපේහි කාබන් කාල නිර්ණය සිදු කළ විට ඔවුන් අන්දමන්ද වුණා. මන්දයේ හරියටම වසර 11600ක් පැරණි. එනම් ප්ලේටෝ ඇට්ලාන්ටිස් විනාශ වුණා යයි කියූ හරියටම එම වසරේදීම ලෝකයේ වෙනත් තැනක අති විශාල ගල් කණු නිර්මාණය කළ දියුණු මිනිසුන් පිරිසක් ජීවත් වී තිබෙනවා. එය අහම්බයක් වී හැකිද? ප්ලේටෝ කිව්වසේම වසර 11600කට පෙර පෘථිවිය මත යම් මහා විනාශයක් සිදු වී ඉන් බේරුණු පිරිසක් ලෝ පුරා විසිරී ගිහින් මෙවැනි නිර්මාණ කළ වී නැද්ද? මේ ප්‍රශ්නයට පිළිතුර සොයා අප මීළඟට ගමන් කරන්නේ අප්‍රිකාවේ සහරා කාන්තාරයටයි. සාගරයේ ගිලිනු ඇට්ලාන්ටිස් නගරයේ නටබුන් කාන්තාරයක් මැද තිබී හැකිද? මගේ මිත්‍රවරුනි, ප්ලේටෝ සඳහන් කළ ඒ අතිවිශාල දූපත් නගරය සැබවින්ම කොහේ හෝ තිබුණා නම් අද වන විට එහි සලකුණක් හෝ අපට හමු විය යුතු නේද? සාමාන්‍යයෙන් අප සිතන්නේ ඇට්ලාන්ටිස් යනු ඇට්ලාන්ටික් සාගර පතුලේ සැගවී ඇති නගරයක් කියයි. නමුත් මෑත කාලීනව බොහෝ පර්යේෂකයන්ගේ අවධානය දිනාගත් අතිශය පුදුම සහගත ස්ථානයක් අප්‍රිකාවේ සහරා කාන්තාරය මැදින් සොයාගෙන තිබෙනවා. මේ ස්ථානය හැඳින්වෙන්නේ මොරිටේනියාවේ පිහිටි රිචාඩ් ව්‍යුහය. එහෙමත් නැත්නම් සහරාවේ ඇස යන නමින්. අභ්‍යාකාශයේ සිට බලන විට මෙය හරියටම කාන්තාරයේ මැද ඇති දෙවන්ත නිල් පැහැති ඇසක් වගේ. ප්ලේටෝ තමන්ගේ ලියවිලිවල ඇට්ලාන්ටිස් අගනවුර විස්තර කළේ කෙසේද කියා ඔබ දන්නවද? ඔහු පැවසුවේ එය එකින් එක වටා වූ ජල තීරු 3කින් සහ ගොඩබිම් තීරු 2කින් සමන්විත කේන්ද්‍රීය වෘත්ත concentric circles හැඩයක්ගත් නගරයක් කියයි. මගේ මිත්‍රවරුනි, ඔබ සහරාවේ ඇස දෙස බැලුවහොත් මේ කියන වටරොම් හැඩය හරියටම ඒ ආකාරයෙන්ම එහි පිහිටා තිබෙනවා. මේ හුදෙක් හැඩයේ සමානකමක් පමණක් නොවේ. ප්ලේටෝ ඇට්ලාන්ටිස් නගරයේ ප්‍රමාණය මැන දැක්වේ ස්ටේඩියා නම් පැරණි මිනුම් මේකකින්. ඔහුට අනුව නගරයේ විශ්කම්භය ස්ටේඩියා 127ක්. එය අදුකාලීය මිනුම් වලින් ගණනය කළොත් හරියටම කිලෝමීටර් 23.5ක් පමණ වෙනවා. පුදුමයකටමින් සහරාවේ ඇසෙහි ඇති ප්‍රධාන වටරවුම් ව්‍යුහයේ විශ්කම්භයත් හරියටම කිලෝමීටර් 23.5ක්. මෙය අහම්බයක් විය හැකිද? කෙසේ වෙතත් විද්‍යාත්මක ලෝකයා මෙය පිළිගන්නට සූදානම් නැහැ. ප්‍රධාන ධාරාවේ භූවිද්‍යාඥයින් පවසන්නේ මේ වසර මිලියන ගණනක් පුරා ස්වභාවිකව ඛාදනයට ලක් වූ භූවිද්‍යාත්මක ගෝලාකාර පිහිටීමක් බවයි. නමුත් අප මොහොතක් සිතා බලමු. ස්වභාවිකව පිහිටි මේ අපූර්ව වටරවුම් භූමිය මත අතීතයේ සිටි දියුණු මිනිස්සුන් තමන්ගේ මහා නගරයේ ගොඩනැගුවා විය නොහැකිද? ප්ලේටෝ තවදුරටත් විස්තර කළා නගරයට උතුරින් විශාල කන්දු පන්තියක් තිබූ බවත්, ඉන් ගලා ආ ජල ප්‍රවාහයන් නගරය වටා ගලා ගිය බවත්. සහරාවේ ඇසට උතුරින්ද අදටත් එවැනි විශාල කන්දු පන්තියක් සහ අතීතයේ ජලය ගලා ගිය විශාල ගංගා නිම්නවල සලකුණු ඉතිරිව පවතිනවා. දැන් ඔබට ලොකු ප්‍රශ්නයක් ඇතිවේවි. ප්ලේටෝ කිව්වේ ඇට්ලාන්ටිස් කියන්නේ දෙවන්ත නාවික අධිරාජ්‍යයක් කියලානේ. ඉතින් කොහොමද කාන්තාරයක් මැද නැව් ගමන් කරන්නේ? මගේ මිත්‍රවරුනි, මෙන්න මෙතනදි තමයි භූවිද්‍යාව අපිට තවත් අපූර්ව සාක්ෂියක් ලබා දෙන්නේ. අද කාන්තාරයක් වී ඇති සහරාව මීට වසර දහස් ගණනක් පෙර මේ වගේ වියලි වැලි කතරක් නෙවෙයි. එය ගහගොළ වලින් පිරුණු මහා වීල් සහ ගංගා වලින් සෙදුම් සාරවත් භූමියක්. විද්‍යාවේ මෙය ග්‍රීන් සහරා, එහෙමත් නැත්නම් අප්‍රිකානු තෙම යුගය ලෙස හඳුන්වනවා. ඊටත් වඩා වැදගත්ම කරුණ නම් අතීතයේදී මුළු සහරා කාන්තාරය හරහම ගමන් කළ හැකි දෙවන්ත මුහුදු මාර්ගයක් තිබී තිබෙනවා. එය ට්‍රාන්ස් සහාරන් සීවේ ලෙසයි හැඳින්වෙන්නේ. මීට සාක්ෂි ලෙස අදටත් සහරා කාන්තාරයේ උණුසුම් වැලි තලා යකින් වඳ වී ගිය දෙවන්ත මුහුදු සර්පයන්ගේ, මෝරුන්ගේ සහ අති විශාල තල්මසුන්ගේ පොසිල විද්‍යාඥයින්ට හමු වෙනවා. ඔබ මොහොතක් සිතන්න.
ඇට්ලැන්ටිස් නගරය සහාරාවේ ඇස මත පිහිටා තිබුණා නම් ඔවුන්ට මේ දෙවන්ත මුහුදු මාර්ගය හරහා මුළු ලෝකය පුරාම තම නැව් බලයනි මෙහෙයවන්නට හැකියාව තිබුණා. නමුත් මේසා විශාල ලෝකයම පාලනය කළ ශිෂ්ටාචාරයක් ප්ලේටෝ කියන විදිහට එක රැයකින් සහ එක දවසකින් මුළුමනින්ම විනාශ වෙලා යන්න පුළුවන්ද? ඔහු මගේ මිත්‍රවරුනි, පෘථුවියේ ඉතිහාසය දෙස බලන විට එයට පිළිතුර ඔව් යන්නයි. මීට වසර 12900කට පෙර පෘථුවියේ අවසන් අයිස් යුගය ක්‍රමයෙන් අවසන් වෙමින් පෘථුවිය උණුසුම් වෙමින් පැවති කාලයක්. නමුත් හදිසියෙම කිසිවෙකු නොසිතූ අයුරින් පෘථුවියේ උෂ්ණත්වය ක්ෂණිකව පහළ වැටි මුළු ලෝකයම මහා ව්‍යසනයකට මුහුණ දෙනවා. විද්‍යාඥයින් මෙය හඳුන්වන්නේ යංගර් ඩ්‍රයස් සිදුවීම ලෙසයි. මෙය එතිනීමට හේතුව කුමක්ද? නවතම යංගර් ඩ්‍රයස් ඉම්පැක්ට් හයිපොතසිස් මතයට අනුව අතිවිශාල ධූමකේතුවක් හෝ එහි කොටස් කිහිපයක් පෘථුවිය හා ගැටෙනවා. මේ ගැටීම සිදුවන්නේ උතුරු ඇමරිකාවේ තිබූ කිලෝමීටර් ගණනක් ඝනකම අයිස් තට්ටුවක් මතයි. මේ මහා බලපෑම නිසා එකවරම අයිස් තට්ටු දිය වී මෙල්ට් වෝටර් පල්ස් ලෙස හැඳින්වෙන දෙවන්ත ජල ප්‍රවාහයන් සාගරයට එකතු වෙනවා. මෙහි ප්‍රතිලාභයක් ලෙස මුළු ලෝකයේම මුහුදු මට්ටම අඩි 400කින් පමණ එනම් මීටර් 120කින් පමණ ක්ෂණිකව ඉහළ යනවා. ඔබම දක්සිතන්න දරුණු භූමිකම්පා, අහස ගිගුම් දෙන ගිනිකඳු පිපිරීම් සහ අඩි 100 ගණනක උස මහා සුනාමි රළ ලොව පුරා වෙරළබඩ නගර සියල්ලම වේගයෙන් ගිලගන්නට ඇති. ප්ලේටෝ ඇට්ලැන්ටිස් විනාශය ගැන කීවේ කුමක්ද? දරුණු භූමිකම්පා සහ මහා ගංවතුරක් එක රැයකින් නගරය ගිලගත්තා. මගේ මිත්‍රවරුනි, අද විද්‍යාඥයින් ගණනය කර ඇති ආකාරයට මේ අඳුරු යංගර් ඩ්‍රයස් යුගයේ අවසන් වී පෘථිවියේ දේශගුණය නැවතත් යථා තත්වයට පත්වන්නේ හරියටම මීට වසර 11600කට පෙරයි. පුදුමයක මහත, ප්ලේටෝ ඇට්ලැන්ටිස් විනාශ වූ ආයයි පවසන්නේද හරියටම මේ කාලයේදීමයි. ග්‍රීක දාර්ශනිකයෙකු වසර 1000 ගණනකට පෙර කිය කතාව සහ අද විද්‍යාවෙන් සොයාගන්නා භෞතික සාක්ෂි එකිනෙක ගැලපෙන්නේ කෙසේද? අපේ ඉතිහාසයේ යම් අතිවිශාල හිඩැසක් පවතිනවා නොවේද? මගේ මිත්‍රවරුනි, ඇට්ලැන්ටිස් වැසියන් සතුව අදටත් වඩා දියුණු තාක්ෂණයක් තිබූ බව පැවසුවහොත් ඔබ එය විශ්වාස කරනවාද? 20 වන සියවසේ ජීවත් වූ ප්‍රසිද්ධ අద్භූත දර්ශකයා හෙවත් නිදා සිටින අනාගත වක්තෘ ලෙස හැඳින්වූ එඩ්ගර් කේසිට අනුව ඇට්ලැන්ටිස් වැසියන් ඔවුන්ගේ මුළු ශිෂ්ටාචාරයම බලගැන්වීමට ග්‍රේට් ක්‍රිස්ටල් හෙවත් මහා ස්ෆටිකයක් භාවිතා කර තිබෙනවා. ඔහු මේ හැඳින්වූයේ ෆයර්ස්ටෝන් ලෙසයි. මේ නිකුත් වූ අදෘශ්‍යමාන ශක්තිය මගින් වාහන ගමන් කරවීමට, ශරීරයේ ලෙඩ රෝග සුව කිරීමට සහ ශක්තිය රැහෙන් රහිතව සම්ප්‍රේෂණය කිරීමට ඔවුන්ට හැකියාව තිබුණා. ඔබ සිතන්න, අද අප භාවිතා කරන රැහෙන් රහිත තාක්ෂණය හෙවත් වයර්ලස් ටෙක්නොලොජි ඔවුන් මීට වසර 12000කට පෙර අත්පත් කරගෙන තිබුණා නම්. කේසී පවසන පරිදි ඔවුන් මේ ස්ෆටිකයේ බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ අසීමිතව බලය ලබා ගැනීමට උත්සාහ කිරීම අවසානයේදී ඔවුන්ගේම මහා විනාශයට මුල් වුණා. බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි මේ තරම් දියුණු දැනුමක් ඔවුන්ට ලැබුණේ කොහෙන්ද කියා. ඇතැම් පර්යේෂකයන් පවසන්නේ ඇට්ලැන්ටිස් යනු හුදෙක් පෘථිවියේ නගරයක් නොව පිටසක්වල ජීවීන් සහ මිනිසුන් අතර සබඳතාවක් පැවති කේන්ද්‍රස්ථානයක් බවයි. පුරාණ නගර සැලසුම් දෙස බලන විට ඒවායේ පිහිටීම තරු රටා සමග, විශේෂයෙන්ම ඔරායන්ස් බෙල්ට් හෙවත් ඔරායන් දඩයක්කාරයාගේ තරු රටාව සමග ඉතා නිවැරදිව ගැලපෙනවා. මගේ මිත්‍රවරුනි, අපට හමුවන ඇන්ටිකිතේරා මෙකැනිසම් වැනි පුරාණ උපකරණ දෙස බලන්න. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී ගිලී ගිය නැවකින් හමු වූ මෙය ඇත්ත වශයෙන්ම ලොව පැරණිතම යාන්ත්‍රික පරිගණකයයි. අතිශය සංකීර්ණ ගියර් පද්ධතියක් සහිත මෙයින් සූර්යයා, චන්ද්‍රයා සහ ග්‍රහලෝකවල ගමන් මඟ තත්පරයකටත් වඩා නිවැරදිව ගණනය කිරීමට හැකියාව තිබුණා.
ඉතිහාසඥයන් අන්දමන්ද වුණේ ඒ කාලයේ මෙවැනි දියුණු ලෝහ ශිල්පයක් තිබුණේ කෙසේද කියායි. මෙය ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරයෙන් ඉතිරි වූ රහස් තාක්ෂණයක කොටසක් විය නොහැකිද? එඩ්ගර් කේසි කළ තවත් එක් ප්‍රබල අනාවැකියක් තිබෙනවා. ඔහු පැවසුයේ ඇට්ලැන්ටිස් වැසියන් විනාශයට පෙර තමන්ගේ සියලු දැනුම සහ ඉතිහාසය අඩංගු ලේඛන ආරක්ෂිතව තැන්පත් කළ බවයි. ඔහු මේ හැඳින්වූයේ Hall of Records ලෙසයි. ඔහුට අනුව මෙවැනි එක් රහස් කුටියක් ඊජිප්තුවේ ගීසාහි මහා ස්පින්ක්ස් පිළිමය යට එහි දකුණු පාදයට පහළින් පිහිටා තිබෙනවා. මගේ මිත්‍රවරුනි, 1990 දශකයේදී භූගත රේඩාර් හෙවත් සීස්මික් සර්වේස් මගින් පරීක්ෂණය කිරීමේදී ස්පින්ක්ස් පිළිමය යට සැබෑවින්ම ඍජු කෝණාශ්‍රාකාර විශාල කුටියක් ඇති බව විද්‍යාඥයින් විසින් තහවුරු කරගෙන තිබෙනවා. නමුත් ඊජිප්තු බලධාරීන් අද වනතුරුත් එහි කැණීම් කිරීමට අවසර ලබා දී නැහැ. සැබෑවින්ම එහි සැඟවී ඇත්තේ මිනිස් වර්ගයාගේ අහිමි වූ ඉතිහාසයද? මගේ මිත්‍රවරුනි, ඇට්ලැන්ටිස් විනාශ වූ පසු එහි ඉතිරි වූ පිරිසට කුමක් වන්නට ඇතිද? ඔවුන් ලොව පුරා විසිරී ගොස් තමන් සතු දැනුම අනෙකුත් ප්‍රාථමික ගෝත්‍රවලට ලබා දෙන්නට ඇති බව ග්ලෝබල් ඩයස්පොරා මගින් පෙන්වා දෙනවා. අද්භූත තොත් දෙවියා ඊජිප්තුවට පැමිණ ශිෂ්ටාචාරය ගොඩනැගූ බවත් සුමේරියන් ශිෂ්ටාචාරයට ඉහළ දැනුමක් ලැබුණු බවත් ඉතිහාසයේ සඳහන්. මෙහිදී අපේ ශ්‍රී ලංකාව සහ කුමාරි ඛණ්ඩම් ගැන අමතක කළ නොහැකි. ඉන්දියන් සාගරයේ ගිලී ගිය බව කියවෙන කුමාරි ඛණ්ඩම්හි විස්තර සහ ඇට්ලැන්ටිස්හි විස්තර අතර ඇති පුදුමාකාර සමානකම අපට පවසන්නේ මුළු ලෝකයම වෙලාගත් එකම දියුණු ශිෂ්ටාචාර ජාලයක් අතීතයේ පැවති බවයි. පේරුහි මාචු පීචු, ජපානයේ මුහුදු පතුලේ ඇති යොනාගුනි නටබුන් සහ මයික්‍රොනීසියාවේ නන් මෙඩොල් යන මේ සියල්ලම ඇට්ලැන්ටිස් නම් මහා ගසක විසිරී ගිය අතු රිකිලිවැනිය. ප්ලේටෝ ඇට්ලැන්ටිස් කතාව ලිව්වේ හුදෙක් ඉතිහාසය පවසන්නටම පමණක් නොවේ. ඔහු එය භාවිතා කළේ රාජ්‍යයක අහංකාරය සහ සදාචාරාත්මක පිරිහීම ගැන අනතුරු ඇඟවීමටයි. මගේ මිත්‍රවරුනි, අප දෙසම මොහොතක් බලන්න. අද අපද තාක්ෂණයේ හිණිපෙට්ටටම ළඟා වී සිටිනවා. නමුත් අප ස්වභාව ධර්මයට ඉහළින් යාමට උත්සාහ කරන සෑම මොහොතකම ඇට්ලැන්ටිස් ඉතිහාසය අපට නිහඬව පාඩමක් කියා දෙනවා. සාගර පතුලේ තවමත් ගවේෂණය නොකළ 155ක භූමි ප්‍රමාණය තුල සමහර විට මේ මොහොතේත් ඇට්ලැන්ටිස්හි නටබුන් අපව සොයා එනතුරු බලා සිටිනවා විය හැකියි. ඇට්ලැන්ටිස් සෙවීම යනු හුදෙක් ගිලී ගිය නගරයක් සෙවීම නොවේ. අප කවුද සහ අප කොහේ සිට පැමිණියාද යන්න සෙවීමයි. මගේ මිත්‍රවරුනි, සත්‍ය සැමදා වලලා තැබිය හැකි නැහැ. කාලයත් සමග මේ අවිරහස සියල්ලම දිනක හෙළිදරව් වනු ඇත. ඉතින් මගේ මිත්‍රවරුනි, අද අපි ගෙනාපු මේ ගවේෂණාත්මක තොරතුරු ගැන ඔබ මොකද හිතන්නේ? ඇට්ලැන්ටිස් කියන්නේ ඇත්තටම තිබුණු තැනක්ද? මේ වගේම තවත් අවිරහස සහ විශ්වීය රහස් දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔබ සමග රැඳී සිටියේ SR Universe Official. මේ වීඩියෝවට කැමති නම් ලයික් කරන්න, ඔබේ මිතුරන් අතරේ ෂෙයා කරන්න. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම එකතු වෙන්න. නැවතත් මෙවැනිම වටිනා වීඩියෝවකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. ඔබට ජය.